අද පුරුදු විදිහට ඉතින් හොඳට වැස්ස දුන්නා නේ මන්ද නකල්සෙන හැම දවසකම වගේ වහිනවා. ඒ හරවන්න එපා පේනවනේ. කො බලන්න වටේට මීදුමාව එක පාටම. ජීවත් වෙන්න හිතෙනවා. මේ ආපු එමත් එක්ක ඇත්තටම ජීවත් වෙන්න වටිනවා දවස් දෙකක් තුනක්. හෙලෝ good morning. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ තුනිස්ගල යන්න. අද මාත් එක්ක යනවා මතක ඇති බඹරකන්ද දියඇල්ලට ගියා අපි. විමර්ශන ඉන්නවා. ඒත් එක්කම අංජන ඉන්නවා. ඒත් එක්කම පිසා සවිත් ඉන්නවා. චමීරත් එක්ක මාත් එක්ක කැම්ප් එකක ගියේ. මතක ඇතිනේ. ඉතින් අපි දැන් කුළුගඟ ගමේ ඉඳලා ටිකක් උඩට ඇවිල්ලා ඉන්නේ. දැන් ලෙබනන් ස්ටේට් එක හරහා යන්න හදන්නේ. අපි එනම් බලමු ඉස්සරහා කොහොමද ලස්සන කියලා. ඒත් එක්කම පොඩ්ඩක් පාර දුෂ්කරයි. බයික් එක යන්නේ පේනවනේ. අපි එනම් ගමන පටන් ගමු. ඔළුවේ දාගන්න. එතකොට කොළපාර බයික් එක උඹ ගන්නවද? මේක මම ගන්නවා. උඹ පේනවද හොඳට? උඹ පේනවද? එහෙනම් කොල්ලෝ අපි ගමන යමු. නේ? පේනවනේ. හෙල්මට් එක ගන්න. ඒ අර අඬත හෙල්මට් එක දාන්න ඉතින් මම. කික් එක ගන්න තමයි පොඩ්ඩක් අමාරු. පොඩ්ඩක් මේක පිටිවසර ගන්න කික් එක ගන්න. ඉතින් අපිට මෙතන හම්බ වෙන්නේ ලෙබනන් ස්ටේට් එක. ඔයාලට පේනවනේ. ගිය පාර නකල්සෙද්දි අපි කැබ් එකෙන් අන්තිමට ආවේ මෙතනට. ඒත් අපි අද පුළුවන් තරම් බලනවා බයික් එකෙන් අන්තිම ගේ ගාවට වෙනකම්ම යන්න. අපි බලමු. ඔය වගේ තමයි දිගටම තියෙන්නේ. ඔයිටත් වඩා හපන්න වෙනවා. විතරක් බයික් එකේ ඇවිල්ලා අපි බයික් එකේ ඉන්න පුළුවන් උපරිම දුර ඇවිල්ලා දැන් අපි මෙතන උඩම තියෙන ගෙදර බයික් ටික දාලා තියෙන්නේ. ඒත් එක්කම කට්ටිය ලෑස්ති වෙන ගම වැස්සක් දෙන්න පුළුවන් සුපිරි වැස්සකට මුහුණ දෙන්න බලාගෙන තමයි ඉන්නේ. රේන්කෝට් එහෙම අරගෙන. ඒත් ගිය පාර වගේ වැස්ස නැත්නම් හොඳයි කියලා හිතනවා. මොකද ගිය පාර වගේ කූඩැල්ලෝ කාගෙන ගමන ස්ලෝ වෙලා බෑගුත් තෙමීගෙන යන එක පොඩ්ඩක් අමාරුයි. ඉතින් අපි හිතමු අද දවසේ අපිට දෙවියෝ ආශිර්වාද කරයිද කියලා මේ ගමන හොඳින් ගිහිල්ලා එන්න. ඔයාලට පේන ඇති අර පැත්තට එහෙම ආවට කළු කරගෙන එන ගමන් තියෙන්නේ. දැන් වෙලාව දවල් 12යි. අපි බලමු එහෙනම් ඉස්සරහ ගමන. ඉතින් අපි දැන් ගමන පටන් අරගෙන තියෙන්නේ. අපි දැන් යනවා රත්නගිරිය ගාවට. රත්නගිරිය කන්ද සාමාන්‍යයෙන් නාරංගල කන්ද වගේ ලස්සන කන්දක්. එච්චර උස නැහැ. ඒත් මාර ලස්සනයි කන්ද. අපි ඉතින් එතනට යන ගමන් ඉන්නේ. මාන පඳුරු වෙවිලා තියෙන්නේ. ඉතින් අපි එයින්ද අද්දික දැනගෙන බූට් දාගෙන ලීච් සොක් දාගෙන තමයි යන්නේ. මතක ඇතිනේ ගිය පාර වුණ දේවල් ටික. ඉතින් අපි පොඩ්ඩක් කැලේ අතරමං වෙලා අන්තිමට ආවා රත්නගිරිය කන්දට. ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකක් දැම්මා මෙතන අන්න අර ගල්ව හරව තියෙන එකලා මේ රත්නගිරිය කන්දේ. ඉතින් අද ඒ කොළ පාට ගතිය අඩුයි. ඒත් කන්ද තාම ලස්සනයි. ඒත් එක්කම අකුණු ගහනවා. දැන්ටම හොඳට නාලා ඉන්නේ. අද පුරුදු විදිහට ඉතින් හොඳට වැස්ස දුන්නා නේ මන්ද නකල්සෙන හැම දවසකම වගේ වහිනවා. නකල්ස් ගතිය හොඳටම දැනෙනවා. බලමු. ගිය පාර නම් තුන්නිස්ගල නගින්න බැරි වුණා. ඒත් මේ පාර කොහොම හරි නගින්න බලමු. ගිය පාර අපි යද්දී 12 විතර වුණා KMP වලට. හැබැයි
KMP වලට ගියාට අපිට තුන්නිස්ගල පෙවුනේ නැහැ. ඉතින් මහතුන් මාමත් කිව්වේ තුන්නිස්ගල යන්නේ බොරු වැඩක්. පාරත් හොයාගන්න අමාරුයි. ඒත් එක්කම ගියාට view එකක් නැහැ කියලා. පිස්සා මෙහාට වරේ මාම අගට එක කූඩැල්ලෙක් එනවා අන්න අනිත් කූඩැල්ල මෙහාට හරි අනිත් පැත්ත කොහොම මේක දැක්කොත් එහෙම මේ අත ඒ හරවන්න එපා පේනවනේ කො මේ අම්මට ඒ කියන්නේ ආයේ උඩින් කාලා එරේ උඩ තවපුනේ කන්නේ නෑ නේද? තව නෑ බා. තව කොහෙවත් නෑ යකි. මේ මගේ ෆොටෝ එකක් ගහපන්. හරි ෆොටෝ එක ගන්න කලින් අයින් ගියා මට එකක් ගන්න. ඉතින් අපි යනවා ආයේ නකල්ස් කැලේට දැන් රත්නගිරියේ ඉඳලා. ආල්ට පේන නැති. මෙන්න මෙතන තියෙන ගුහාව වගේ තියෙන තැන තමයි යන්න ඕන. එතනින් එහාට අපි යන්නේ මහතුන් මාමගේ KMP වාඩියට. බලමු ඉතින්. ඔන්න ආයේ වහිනවා පේනවනේ. රේන් කෝට් එක දානවා ගලවනවා. මේ සුපිරි වැස්ස කියන්නේ බෑ දැන් පෑවුවා මේ කට්ටියම රේන් කෝට් දාගෙන යන ගම රේන් කෝට් දාගෙන ඉඳි ඇත්තටම පොඩ්ඩක් ඇඟ තැම්බෙනවා වගේ හින්දා ටිකක් ගමන දුෂ්කරයි ඒත් ඉතින් කමක් නෑ නකල්ස් කිව්වොත් වැස්ස තියෙන්න ඕන නැත්තම් නකල්ස් නෙමෙයි වගේ. ඔන්න ඉතින් අපි ආවා අපිට හම්බෙන පළවෙනි දියැලි පාරට මතක ඇති මෙතනින් ගිය පාර අපි වතුර පුරවගෙන ගියා. පේනවනේ මෙතන තියෙන වතුර වල පිරිසිදු බව. මේ තමයි නකල්ස් දුකයි බා තුනයි તો අනිත්‍ය විසි කරාද පස් 10 තව ඉන්න දැන් දැන් ජවයේ බලයේ ශක්තිය හඳුනාගන්නද බබල්ස් චක් මේ විදිහට ඊතල් වලින් සලකුණු කරලා තියෙන්නේ KMP වලට යන පාර. ඉතින් ඔයාලට අමාරු නෑ හොයාගන්න. පොඩ්ඩක් බලන්න හරියටම ගහ හරියට බලලා දැන් බලන්න මේ රතු පාටත් හරියට පේන්නේ නෑ ගහේ. ඒත් එක්කම යාළුවෙක් ඉන්නවා. ඉතින් ඒ හින්දා එද්දි හොඳට බලාගෙන ඉන්න ගස්වල ඊතල ලකුණු කරලා තියෙනවද කියලා. ඊතල ලකුණු කරලා තියෙනවා කියන්නේ ඒ පාර ගියොත් ඔයාට ඉක්මනටම KMP වාඩිය හොයාගන්න පුළුවන්. දැන් ලාවට මීදුම් ගතියකුත් ඇවිල්ලා තියෙන්නේ. වැස්සත් ආවා. මීදුමත් ආවා. කලින් වගේම හොඳට නකල්ස් දැනෙනවා. හිතුවේ වහින්න නැති වෙයි කියලා. ඒත් ඉතින් වහින්න ගත්තා.
අපි දැන් ගොඩක් දුර ඇවිල්ලා තියෙන්නේ. අපිට KMP වලට තව ටික දුරයි. කියද්දිම පේනවා ඇති කූඩැල්ලෙක් ඉන්නවා. මං කිව්වනේ ඉතින් වැස්සොත් එහෙම මේ කූඩැල්ලෝ සෑහෙන්න අපිට බාධා කරනවා ගමනට. කමක් නැහැ, ඒක ලොකු බාධාකුත් නෙමෙයි. මම ඔයාලට ඇත්තටම පෙන්වන්න ආවේ අපි මේ KMP වලට යන ගමනේදී මම මේ ඉන්න පරිසරයේ සුන්දරත්වය බලන්න. වටේටම මීදුමාව එක පාටම. මේ වටේටම පේන්නේ නැහැ. පේනව නේද මේ විනාඩි කිහිපයක් ඇතුළත වුණ දේ. මාර කූල් එකක් දැනෙන්නේ. ඉතින් මේ වගේ තැනකට පරිසරයට කරදර නොකර පරිසරය විඳින්න ආවහම අපිට හම්බ වෙන ආශිර්වාදයක් කියලා තමයි මං හිතන්නේ. මොකද වැස්ස අපිට හම්බ වුණා. මීදුම හම්බ වුණා. ඉතින් මං දකින්නේ අපිට ස්වභාව ධර්මය ආදරෙන් අපිට ඒ අදාළ දේවල් දෙනවා මේ පරිසරය විඳින්න. අපි සාමාන්‍ය ජීවිතයට වඩා විඳින දේවල් මේ පරිසරයට ආවම විඳින්න දෙනවා. ඉතින් මේක තමයි සොබාදහම් මාතාවගේ ආශ්චර්යය. ඒක වචනවලට පෙරලන්න අමාරුයි. මේ මීදුම පිරුණු පරිසරය මැදින් අපි යමු KMP වලට. ඉතින් මගේ යාළුවා පිස්සා කියන්නේ ආදරයට සවිත් බලන් ඉන්නවා මං එනකම්. ඉතින් පේනවනේ මේ හරිය පොඩ්ඩක් වගුර වගේ තියෙන්නේ. වගුර වගේ තිබ්බට කිසිම කැතක් නැහැ. මොකද මෙතන ප්ලාස්ටික් පොලිතින් නැහැ. ඒ ස්වභාව ධර්මයේ දේවල් තියෙන්නේ. ඉතින් ඕක තමයි මෙතන තියෙන වෙනස. එහෙනම් ඉතින් අපි යමු දැන් KMP වලට. මාර ලස්සනයි, සුන්දරයි. අපි යමු ඉක්මනටම ගිහිල්ලා තේ එකක් හදාගෙන බොන්න ඕන. පොඩ්ඩක් සීතලයි. ඒ වගේම පොඩ්ඩක් බඩගින්නකුත් තියෙනවා. ඒකයි අපි එහෙනම් ඉස්සරහට යමු. ඉතින් මම ඔයාලට කිව්වනේ මේ මීදුම පිරුණු පරිසරයෙන් තමයි අපි යන්නේ. මාර කෝල් එකක් මම කිව්වා වගේම කලින් දැනෙනවා. ඒත් එක්කම මාර විනෝද ආස්වාදයක් අපිට විඳින්න පුළුවන් මේ පරිසරය ඇතුලේ. ඔන්න මෙතනට ආවම ඇත්තටම අපිට තේරෙනවා අපි ජීවත් වෙනවා කියලා. මොකද පරිසරය විඳින්න ඕන. අපි කෘතිම දේවල් වලින් ඈත් වෙලා මේ වගේ පරිසරයකට ආවම අපිට දැනෙන නිදහස, ඒ දැනෙන සාමකාමීත්වය වචන වලට පෙරලන්න අමාරුයි. දැන් පොඩි පොදකුත් යනවා. නීදුමක් තියෙනවා. ආයේ පරිසරය හොඳට එකතු වෙනවා. අපිට මේ අත්දැකීම තව තවත් පරිපූර්ණ අත්දැකීමක් කරන්න. අපි එන ඉස්සරහට යමු. එන්න මාත් එක්ක. මාන්න ඉස්සරහ සම්පූර්ණයෙන්ම බින්ගයක් වගේ කැලෙන් වට වෙලා තියෙන විදිය. වතුර පාරවල් මැදින් අපි යනවා. පේනවද? මාර ලස්සනක් තියෙන්නේ. කිව්වා වගේම කලින් කිව්වා වගේම හොඳට මීදුම තියෙනවා. ඉතින් KMP වලට යද්දී අපිට ඊතල වලට අමතරව මේ වගේ ගහක පොත්ත පොඩ්ඩක් කපලා තියෙනවා. ඉතින් ඒක කරලා තියෙන්නේ අපිට අතරමං නොවි KMP එකට එන්න. KMP එකේ මහතුන් මාමා ඉන්නවද කියලා හරියටම ෂුවර් එකක් නැහැ. හිටියත් ගොඩක් හොඳයි. මොකද කතා කරන්නත් ගොඩක් දේවල් තියෙනවා. දැන් අවුරුද්දකින් විතර පස්සේ හම්බ වෙන්නේ. ඉතින් මම බලන් හිටපු තැන හම්බුණා KMP. හම්බෝ. පේනවනේ. අද දොරවල් තරලා තියෙනින්ද මහතුන් මාමා ඉන්නවා වගේ. අපි බලමු ඇතුළට ගිහිල්ලා. ඊට කලින් ඇතුළට යන්න බෑ. සවතුරු ටික ගලවලා ඔක්කොම ඉන්න කූඩැල්ලු ටික අයින් කරලා තමයි යන්න ඕනේ. මොකද නැත්නම් ඇතුළට කූඩැල්ලු වෙනවා. ඒ මුලින්ම ඇස්තියමු කූඩැල්ලු ගලවන්න. ටස්විලාවඩ අඩු මගේ ගලවන්න. ඒ උඹ මොකක් හරි එකක් කොන් කරලා හරි මොනවා. පේනවනේ මගෙත් තියෙනවා ෂර්ට් එකේ මේ.
දැන් ඉතින් මේවා ටික ගලවලා සැනිටයිස් කරමු. නැත්තම් එහෙම ඉන්න බෑ. මුන් ගැලවෙන්නෙත් නැහැ පේනවනේ මේ. පොඩි කූඩල්ලක් තියෙනවා. ඒ කාලේ ජීවත් වෙන්න හිතනවානේ. ජීවත් වෙන්න හිතෙනවා. මේ ආපු එමත් එක්ක ඇත්තටම ජීවත් වෙන්න වටිනවා දවස් දෙකක් තුනක්. මේ කූඩල්ලෙත් එක්ක කොහමද බහින්නේ? කූඩල්ල තමයි සීන් එක. අම්මෝ. යන්නේ. අද දවස හොඳයි බං. යන්තමට හරි හොඳයි. එදා උඹල එනකොට නාලා. එනකොටත් නානවා. ඉතින් මේ දැන් ඔය අපි කූඩල්ල ගලුවේ. ඒ කූඩල්ල ගනවනකොටත් අපි නානවා. වැස්සේ තමයි යාගෙනත් ආවේ. මට මම කොහෙ ගියත් කවන්නේ හලිස් මස්තට යන්නට උඩ. ලීච් සොක් එක තිබ්බොත් මේ බලහන් ඉතින් බං. එදා මේ සොක් දාලා තිබ්බේ බලා. සොක් දැම්මේ නැහැ. හැබැයි මේ සම්පූර්ණයෙන්ම කකුල් වලටයි ඩෙනිම් එකටයි ඩෙටෝල් පොඟවලා තිබ්බේ. ඒකට එල්ලුන්නේ නැද්ද? එල්ලුණා කියන්නේ මෙහෙමයි. බඩට ඩෙටෝල් ගෑවේ නැහැනේ. කෙලින්ම බඩට ආවේ. කකුලේ ෂේක්. ලාස්ට් ඉතින් කොහොමද නිම අර සුට්ටි එක ඉන්නකොට නේද? මට මුන් එක්ක නම් අපි ඉතින් රෙදි ටිකත් වැලට දාලා අපි දැන් නාන්න යන්නේ. වතුරක් පුරවලා ඈ මේ මේකට වතුරක් පුරවලා ඒක ඕකට ෆිල්ටර් කරලා යන්න තමයි එන්නේ බා. ඕක දැන් ඉවර වෙනවද? මේ අර ඩෙටෝල් එකට වතුර ඩෙටෝල් එක ගොඩාක් මචං මේ අනු කරන්න එපා. උඹ ගොඩක් අනු කරක් දන්නේ ඉතින්. ඉස්සෙල් එකට පිස්සුද? ඉස්සෙල්ල මම ඒකෙන් කාලකට විතරයි සම්පූර්ණයෙන් වතුර දැම්මේ. ඔය XL දිනන්නේ. දන්නේ නැහැ මචං. don't know බා. don't know. මම අපි යමු නාන්න පුරුදු විදිහටම ෆීල් එක. කෑල්ල ගත්තද දන්නේ? අංජන සබන් කෑල්ල ගත්තද? උඩ නෑනේ. තිබ්බේ නැහැ. අර මේ එතනම ලෑල්ලෙන්නේ මෙතනම ලෑලි දාලා තියෙනවා. නෑ නෑ මේ වගේම ලෑලි දාලා තිබ්බා බං. ඉතින් උඹලා විශ්වාස කරන්නේ නෑනේ. ප්‍රශ්නේද? කූල්නේ සුපිරිනේ. අද කොණ්ඩේ ඔය තියෙන වීඩියෝ ගන්න එපාද? මේ උඹ ආ රෙකමන්ඩ් උඹ දැන් මේක ගිහිල්ලා ආවම උඹට ආයි යන්න හිතේ. නානවා බලන්න ලැජ්ජා. අනේ අක කොල්ල ආයි මම දූවිලියල් යන්න ඕනේ. දූවිලියල් වත් යන්න. අපි දූලියල් යන මේ අනේ පායන දවසක යමන් ඈ. ඔව් ඒ පායන දවස්. අවුරුද්දකට පස්සේ හරියටම ආයි මේ view එක දකිනවා. එනසා ආතින්වල එනසා තනියේ පයින් එනසා ලැබිලා බා. සෑප බා සෑප. උඹ දැන් කී ඉඳලා නාන්න ගියපන්කෝ? උඹලා එන්න ආවේ ඒ ෆෝන් එක මේක ෆොටෝ එකක් ගන්න. මං ගන්න. ෆෝන් එක ගෙනාවේ නැහැ ඉතින්. උඹලා නාන්න ඕනේ. නාන්න ඕනේ යකෝ. ඒ මේ උඹ යන්නේ බා හවුස් කරන්න කිව්ව කොහොමද කියලා ඒලක පැහුණාට පස්සේ ගලවනවා. පොඩ්ඩක් මාව ගියා දාහමු. මාව ගා බලාගෙන එනසාල් ගණන් දාන්න. එන්න සාල් ගණන් යකෝ. ගණන් යකෝ මං අර එකපාරම ජම්බෙමු. 62 තුනම්බ ගාන. 62 තුන රුපියල් 500 ගානක් බෑ 65ක් අය. බර ගාන. එන්න සාල්. බං පට්ට ගාන. ඔය හැබැයි වාඩි කීපයක්ම තියෙනවා. ඒ කියන්නේ මේ විදියට නෑ දැන්. තියෙන්නේ මැටි විතරයි. මැටි බිත්ති ටික විතරයි. නාන්න ඕන. සීතලම සීතලයි. මගේ ලේන. අම්බෝ අයිස් වතුර හොදි අයිස් වතුර කියන්නේ නෑ. ඒකට වඩා සීතලයි. එකපාරටම ඔළුව අල්ලන්න හොඳ නෑ. මොකද අපි එංගක් හීට් වෙලා තියෙන්නේ. ඉතින් මේත් එක්කම එංගට එකපාරම කෝල් වතුර අල්ලන්න හොඳ නෑ කියලා මම හිතන්නේ ඔයාලත් දන්නවා හේතුව. ඒ වින්දා ඉතින් ටිකක් කකුලේ ඉඳලා ඇඟ තෙමා ගන්න එක තමයි හොඳ. Oh! ඇඟේ දාඩිය තියෙනවා සෑහෙන්න. නැගල් පෙළ ඇවිල්ලා මේ පීල්ලෙන් නානවා කියන්නේ සුපිරි ආතල්. මේ පේන ඔයාලට පේනවද දන්නේ නැහැ මගේ ඇඟෙන් ප්‍රශ්න පිට වෙන විදිය. උගරේ normal video mode එකෙන් දැන් වීඩියෝ කරන්නේ super night mode එකේ. මම හිතන්නේ ඔයාලට දැන් පැහැදිලිව පේනවා ඇති.
මම මේ සීතල වතුරෙන් නාද්දි මගේ ඇඟේ හීට් එක එළියට පිට වෙනවා. Sama කිරිකෝපි. කිරිකෝපිනේ කිරිකෝපි තිත්තයි ගණන් ගන්න එපා. පොඩ්ඩක් තිත්ත එන්නද හැදුවේ? තිත්ත නෑ වගේ බොන්න ඕනේ. කොහොර කොප් හොදන්න කොහෙන්ද? මාමද කිව්වේ? නෑ. ආම්පුනියෝ. එනවා. රැයක් පයින්නවා. ඉතින් දැන් කිරිකෝපි එක හදාගෙන තියෙන්නේ. අනිත් නෑ මුන් දෙන්නෙත් තාම හුරුලා. කිරිකෝපි එක දැන් බොනවා. මේකට කෙහෙල් ගහ ඉදලා කනවා කෙහෙල් ගහ දැල්ලක් කනවනේ ඉතිනේ මයි කිරිකෝපි සුපිරි. ඉතනනේ මාමා ගත්තද කෝපි එක? හරි හරි. තරන්නේ බිස්කට් එකක් තියෙනවා. ඉතින් බිස්කට් එකක් ගන්න. කිරිකෝපි එක බොමු. අල්ලුවට පස්සේ අඩු වුණානේ. ඈ අල්ලුවට පස්සේ අඩු වුණා. ඒ නම් තව කට්ටිය ගෙන්න නායි මම තාරේ මේ උන් ටික දාගෙන ආවා එයාලා ගෙන්නත් කොහොමද ගෙන්න කරන් තියා පල්ලෑ අද මොනවද අංජන හදන්නේ? බෙන්ගාලියන් විදියට මොකද්ද? චෙෆ් ලා ඉන්නවද? මොකද්ද? අර රස විදියට මේක. පොඩ ටෝච් එක ගහගෙන ඉන්න බෑ. thank you. ලුණු කපන ගමන් සාමුණක් තියෙන කරවෙන්ජා. කැමරා සකන ස්වභාවික ද්‍රව්‍ය. කැමරා අල්ලන්න ඉතින් හොටල් වල ඉන්නේ. අපි යන්න ඕනේ. ඒක තමයි ඒකේ. දැජ්ජයි අපෝ. ඩිග්‍රීත් කරලා දෙන්නේ. අඩු බලවිය පොම්බා. හරි දැන් අපි චෙෆ් ලා තමයි ඉස්සරහ. ඉස්සර නෙමෙයි දැන් කරන්නේ. කොහමද මයි ගැබිල්? කමනේ. ගපන් ගපන්. එහෙම එහෙම කොහොමද? එහෙනම් ගපන්. චයිනීස් විදියට කපාගෙන යන්නේ. පස්සේ කපන්නේ. දැන් පොඩ්ඩක් අමාරුයි. තියාගෙන ගොඩක් ආවේ. ආනේ කරන දවස්වල පේරල්නි කැම්පස් එකේ ආරෙම්ෙන් තව ඔබ කියලා පේර 2x වගේ දා 2x වගේ දාලා ගන්න අවුලක් නැහැ. උනතරත් ඒ තියනවා මගේ හැකියාව ප්‍රදර්ශනය කරනවා. ඒ මේවා කණ්ඩායම් ආවේ මොනවද නෑ මේ තියෙන්නේ? කට්ටිය ආවේනේ. ආයි කුකුලා සීසන් කරපු කුකුලා. උරා අන්තිමට මට ඒ කට්ටිය අතර වුණාට පස්සේ මට එන අප්පේ තියා ඇයි අනේ ඩිග්‍රී ගත්තට පස්සේ. ඩිග්‍රීකාරය උඹලා අර ඉවුවත් එක්ක නේද මං ඒ දවස්? ඩිග්‍රීකාරය කැමරා අල්ලන්නේ කොක්ටේල් හදන්න කියලා අර ඉන්නේ. බොන්න කියවනම් බොත් වතුර ටිකක් මේ කැලේ අයින් කරාද? ඇයි අනේ මේ අයියෝ කාටද? මට මොකද්ද චිකන් නම් ගොඩක් තියෙනවා නේද අංජන? කිලෝවත් අපිට මීටරයක් පොඩියට කැපුවා නම් ඉක්මනට උයා ගන්න තිබ්බ. කමන්නේ හදිසියෙන් දැන් වෙන්න වෙලාවයි. අපි දැන් හාල් හොදන ගමන් ඉන්නේ මම බටේ අල්ලන්නද අඩු තෑන්ක්ස් මචං ලොකු උදව්වක් මේ මචං චිකන් මචං චිකන් නේ. මොකන්නේ මම දන්නේ නැහැ මට. රැට කාලා දැන් අපි නිදා ගන්න කියලා බැලුවේ. හෙට උදේම යන්න ඕන තුන්නිස් කරනගින්න. ඉතින් අපි නම් හෙට හම්බ වෙමු. good night. ඒ තමයි තුන්නිස් කළ